සද්ධාමත්තං ප්‍රේමමත්තං සද්ධා මාත්‍රයක් තිබ්බොත් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් බුදු කෙනෙක් ගැන සබ්බාතේ සග්ග පරායනා ඒ අය සුගතියට යනවා කියනවා. ඇත්තටම නොයයිද බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටවා ගන්න ඕන. මේ සසරේ සැඟවුණු දේවල් ඉස්මතු කර කර බුදුරජාණන් වහන්සේ අනුමාන කළා නෙවෙයි මේ කියන්නේ. පින්වත් මහණෙනි එළුව වෙලා ඉපදිලා ඉඳලා බෙල්ල කැපිලා ගලාගේ ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා අනුමාන කරලා නෙවෙයි දරුවනේ කියන්නේ. එක එක්කෙනාගේ ජීවිත ආපස්සට බලලා බුදුරජාණන් වහන්සේට ශරණෙන් සසර බලන්න පුළුවන්. ඒතකොට හැම කෙනාගේම ජීවිත බලලා කියන්නේ පින්වත් මහණෙනි තනි තනියෙන් හිතන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අපේ ජීවිතෙත් බැලුවේ නැද්ද ආපස්සට? හැම කෙනාගේම ජීවිතේ බලලා තියෙනවා. ඒසා විශාල හැකියාවක් තිබ්බ බුදුරජාණන් වහන්සේ අත් දෙක එකතු කරලා වැන්දත් මදිද?